එඩ යයියා ජයග්‍රහී දවසක් එන්න කියලා මතනවා ඔයාලා හැමෝටම. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අපි ඇවිල්ලා අපි ඉතින් කතා කරමු මොකද වෙන්නේ කියලා. ඉතින් හරි ලස්සන ප්‍රදේශයක තමයි අපි සංචාරය කරන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අවට පරිසරය බලාගෙන ඉතින් අපි බලන්න යන්නේ දැන් දුරුමාල ඇල්ල. ඉතින් කවුරුත් දන්න හරි ලස්සන තැනක්. අපි එහෙනම් බලමු. එතනට ගිහින් අපි බලමු. ෆොටෝ එකක් මම දාන්න. ඉතින් එතන තිබ්බ රටබදයත් එක්කම අපි තීරණය කරා අපි ආපු ගමන ගමනත් එක්ක ඉතින් අපි තීරණය කරා ඒක තියෙන අතුගංගාවක්. ඉතින් යාතු පොඩි ගංගාවක්. ඉතින් එතනට ගිහිල්ලා අපේ ඒ සතුට සහ ඒ සතුට ඉතින් අපි යමු එතනට ගිහිල්ලා අපි කතා කරමු.
අපි දැතනින් දැන් අපි ඉවරයි මේ එතන නිමාල ඇල්ලේ පෙ පොඩි කොටස අපි ඇල්ලේ තම හිටියේ මේ ඇල්ලේ ඉදල ඉවර වෙලා කොහොමරි මේ එතන කට්ටිවැඩි නිසා අපි ආවා මේ දැන් අපි එතනින් දැන් අපි යනවා දැන් අපිට එතන නැතුව එතන තා පොඩි අස්සේ පාරක ඉල්ල තමයි අපි දැන් එතනට ආවේ දැන් එතනින් හරි ඉවරයි එන්න යයියා මේ හරිද දැන් එතන ඉවරයි දැන් අපි ඉස්සරහට එනවා දැන් කොහොමරි මේ දැන් ඉවරයි එතන හෙඩි ඉවරයි ඒ කියන්නේ එතන ඉවරයි කියන්නේ ආලතන තිබ්බ මේ ඒ තදබදෙත් එක මෙතනට එන නිදහසේ නාන්න පුළුවන් වුණා 4-5ක් වගේ හිටිය කට්ටිය නිදහසේ නා ගන්න පුළුවන් වුණා මේක ඒක මේ ඇල්ල ෆොටෝ එකක් මම දාන්නම් ගහපු මං ඉතින් ඇල්ල එන්න ආන්නේ ඒක හිටිය ඇල්ල කොහොමරි මේ කට්ටිය නිසා ගන්න බැරි වුණා කරස්නා මේ සෝරි මේ ඔගොල්ලෝ ඩෑම් එක බලලා එද්දිම කරස්නකට ඩෑම් එකත් එක්කම තියෙනවා මේ ඒ ඇල්ල එතනින් නාන්න පුළුවන් නැත්තම් ඕහ මේ දන්න කෙනෙක් ඉන්නවා නම් මේ එදා ගාවට එක්කෙනෙක් එතනින් ගිහලා පුළුවන් මේ ගෙවල් පැත්තෙන් ගිහලා තමයි අපි ආවේ දැන් අපි එතනින් ඉවරයි ඉතින් මේ ලස්සනයි මාරු ලස්සනයි ඇල්ල ගාව නෑ වනම් තවත් ලස්සනයි දැන් මේක ඇල්ල ගාව නෙමෙයි නෑ විදිහ දැන් කොහමද ඉවර වෙලා ඊළඟට යනවා එතන ගල්ලා පන්සල් ගිහලා වීඩියෝ එක ක්ලෝස් වෙනවා ඉතින් මේක තමයි වෙන්නේ ඉතින් අපි ඊළඟටත් කරන ගල්ලා පන්සලත් බලමු ඊළඟ ලස්සන අතන කල පන්සලේ ඉන්නේ ඔයාලා කවුරුත් දන්න අතන කල පන්සලේ ඉතින් මේ මොකද කාලේ පස්සට වීඩියෝ එකක් කරන්නත් හිතා කරේ ඒකත් යන්න බැරි වුණා ඒකයි ප්‍රශ්නේ වුණේ අන්තිමේදී මේ තියැල්ල ගාවට යන්න ඉඳන්ම තියැල්ල ගාවට යන්න හම්බුනේ ඊට පස්සේ එතනින් වෙන තැනකට ගිහලා වෙන තැනක ඉන්නවට තමයි ආවේ ඒකේ ෆොටෝ වගේක් තමයි ගත්ත වීඩියෝ කළා එකත් මම දාන්නම් එහෙම වුණොත් ඊළඟ ලස්සන වීඩියෝ එකක් අපි හම්බෙමු ඊට පස්සේ ජය වේවා